ආයි නගිනවද ඔය? කියන්න ඕනේ මේ කඳුල එනකොට පරිස්සමෙන් එන්න ඕනේ. දැන් අපිට වෙච්ච සිතුවීමක් ගැන කියන්න. කියන්න තේරෙන්නේ නැහැ. උතුම ලස්සනයි. Thank you. Hi කොහොමද ඔයාලට? good morning. ටිකිලියා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද අපේ ජෝර්ජියා ගමනේ දෙවනි දවස. ඉතින් උදේට කන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් එළියට බහැලා ඇවිදලා කරලා බැලුවා කොහොමද කියලා. මොකද ඊයේ රෑ අපි ඇවිද්දට හරියට දැක්කේ නැහැනේ. ඉතින් හරිම ලස්සන වටපිටාවක් තියෙන්නේ. ඒ වගේම මාරම සීතලයි. ඒ වගේම අපි ඊයේ මෙහෙට ආපු ගමනේ වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒක බලන්න. අපි කන්න යන්නේ. බ්‍රේක්ෆාස්ට් එක කරගමු. ඉතින් පහලට ගිහිල්ලා අපි ආයෙමත් ආවා. අපේ බ්‍රේක්ෆාස්ට් එක පටන් ගන්නේ 8ට නිසා. ඉතින් ආපහු රූම් එකට ගිහිල්ලා තමයි මේ එන්නේ. ඉතින් මෙන්න මේ ජාති ටික තමයි අද අපේ බ්‍රේක්ෆාස්ට් එකට තියෙන්නේ. ඉතින් මෙහි ගොඩක් අය උදේට දවල්ට ඒ වගේම රාටත් වගේ කන්නේ බ්‍රෙඩ් තමයි. අපි වගේ බත් කන්නේ නැහැ යාලා. ඉතින් අපිට බත් හොයාගන්න බැරි වුණා මේ ගමනේදී. ඔන්න අපි බ්‍රේක්ෆාස්ට් අරගෙන ආවා. දැන් අපි යන්න හදන්නේ අපි පහලට යනකොටත් අපේ වාහනය ඇවිල්ලා තිබුණා. ඉතින් අපිව ගයිඩ් කරන්න ගයිඩ් කෙනෙක් ඉන්නවා. ඉතින් අපි මේ වාහනේ යන ගමන් තමයි ඉන්නේ. එහෙනම් අපි යමු. ඉතින් ටික දුරක් යනකොට අපි දැක්ක ඇති අපිට හිම පේනවා. ඉතින් මේ ටිකේ නම් මේ සයිඩ් එක වෙනකොට හිම ඉවර වේගෙන යන සයිඩ් එක. තව ඉස්සරහට තමයි ගොඩක් ලොකුවට හිම තියෙනවා කියලා කිව්වේ. ඉතින් මේ හිම දකින්නකොටත් හරිම සතුටුයි. තව ඉස්සරහට අපිට ගොඩක් යන්න තියෙනවා. පැය 2කමාරක වගේ ගමනක් කියලා තමයි අපේ ගයිඩ් අපිට කිව්වේ. ඉතින් හිම වැටෙන රටවල් වල ඉන්න කට්ටිය හැමෝම දන්නවා හිම වැටෙන කාලේ ගස්වල කොළ නැහැ කියලා. ඉතින් කොළ හැලිලා හිම විතරයි ඉතින් පේන්නේ. ඉතින් අපේ පළවෙනි නැවතුම් වල වෙන්නේ මෙන්න මේ ඩෑම් එක ගාව. ඉතින් මෙතන මාරම ලස්සන ලොකේෂන් එකක්. මම ඔයාලට පෙන්නන්නම්කෝ.
කියන්න තේරෙන්නේ නැහැ. මුතුම ලස්සනයි. Thank you. අපි දැන් ඉස්සරහා පේන මවුන්ටන් එකට යන්න හදන්නේ. තාම හිම ඇල්ලුවේ නෑ. මාරේ හිටලයි. මේ පේනනේ මගේ කම්බු රතු වෙනවා. ඉතින් අපි අතනින් පිටත් වෙලා ආවා. ඊළඟට අපි යන්නේ චර්ච් එකක් බලන්න. ඒක ගොඩාක් පරණ චර්ච් එකක්. අපි එහෙනම් ගිහිල්ලා බලමු. ඔන්න ඉතින් අපි පල්ලිය ගාවට ඇවිල්ලා තියෙන්නේ. දැන් ටිකක් දුර යන්න ඕනේ අපිට. ඉතින් මෙතනත් හරිම ලස්සන වටපිටාවක් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් දුරට අපේ රටේ පල්ලි මෙහි රටේ පල්ලි ගොඩක් වෙනස්. ඉතින් අපි ඇතුළට ගිහලා බලමු කොහොමද ඒ වටපිටාව කියලා. මම දැන් ඔයාලට කියන්නම් මේ ජෝර්ජියන් පල්ලි ගැන විස්තරයක්. ඉතින් මේ පල්ලි ගැන කියනවා නම් මේ පල්ලි වලට නිශ්චිත පාටක් නැහැ. මොකද කාලයකට කලින් ජෝර්ජියාවට ඇවිල්ලා තියෙනවා මුස්ලිම් ආක්‍රමණයක්. ඉතින් මේ ආක්‍රමණයෙන් බේර ගන්න ජෝර්ජියාව රුසියාවෙන් උදව් ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ රුසියාවෙන් ජෝර්ජියාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් අර මුස්ලිම් බලපෑම ඉවර වෙලා ඊට පස්සේ රුසියාවෙන් කරලා තියෙන වැඩේ ජෝර්ජියාවේ තියෙන හැම පල්ලියකම සුදු පිරියම් කරලා තියෙනවා. ඔය ඔයාලට තනින් තන පේන්නේ ඒ සුදු පාට ඒ රුසියන් කාලේ මේ හැම පල්ලියක්ම ජෝර්ජියාවේ හැම පල්ලියක්ම සුදු පිරියම් කරලා තියෙනවා. ඊට පස්සේ රුසියන් පාලනය අවසන් වුණාට පස්සේ ජෝර්ජියාවේ ඒ සුදු පාට ගාපු හැම පල්ලියකම ඒ සුදු ඉවත් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ හැම පල්ලියම ගොඩක් පරණයි කියලා තියෙනවා. ඉතින් මෙයාලා ගොඩක් දුරට අදහන්නේ ක්‍රිස්තියානි ආගම.
ආයි නගිනවද ඔය? පෙන්වන්න යන්න. ඉතින් අපි පල්ලියට සමුදීලා දැන් ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ගමනාන්තයට ගොඩක් ළඟයි. ඊට කලින් අපි දිවා ආහාරය ගන්න ඕනි. ඊට පස්සෙත් අපිට තව තියෙනවා හනි ටෙස්ටින් වලට යන්න ඕනි. ඉතින් මේ යන්නේ දිවා ආහාරය ගන්න අපිට ලෑස්ති කරලා තියෙන කොතැනක. ඊට පස්සේ අපි හනි ටෙස්ටින් වලට යනවා. අපේ ප්‍රධානම ගමනාන්තය වෙන්නේ හිම කඳු. ඉතින් එතෙන්ට යන්න තව වෙලාවක් තියෙනවා. අපේ ඇක්ටිවිටිස් ගොඩක් තියෙන්නේ හරිය. ඉතින් අපි ගිහලා බලමු. ඉතින් අපි ලන්ච් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් ගොඩක් දුර ආවා. පැය දෙකක් විතර අපි ආවා. මේ රෙස්ටෝරන්ට් එකේ අපේ ලන්ච් එක. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපට බත් එහෙම කන නැහැ මෙහි. ඉතින් ගොඩාක් අඩුයි බත් කන කට්ටිය. මං හිතන්නේ බත් කන්නෙම නැත්තරම් මේ ජෝර්ජියානු ජාතිකයෝ. එයාලා කන්නේ බ්‍රෙඩ්, සැලඩ්, ෆෘට්ස්, සොසේජස්, මීට් වර්ග වගේ දේවල් තමයි. ඉතින් අපි ලන්ච් එකටත් ගත්තේ උදේ කාපු දේවල් ඒ වගේමයි. අපට මිලදී ගන්නත් පුළුවන්. හනි වලට වඩා මේක තමයි සුපිරිම. මේ හනි ටෙස්ටිං වලදී අපි හනි වර්ග 4ක් ටෙස්ට් කරා. ඒ කියන්නේ එකකට එකක් වෙනස් රස වර්ග තමයි මේ හනි වල තියෙන්නේ. ඉතින් ඒ ගැන විස්තරයක් මෙන්න මේ කාන්තාව අපට විස්තර කරලා දෙනවා. Because all is different right here. 4 different kinds you have and the 4 different tastes. If honey is natural, my dears, honey is a live product. Inside we have vitamins and the minerals, and this is best product for our health. First honey, my dear. Now we have honey from a raspberry flower. Raspberry honey, my dear. This is like a natural antiseptic for our body. This is first is for our health when we have when we have flu and variety fever, and the best is also for the immune system. This plant, my dear, raspberry has many vitamin C. Also, if you want, my dears, and if you like scrubs and the mask from honey, this is best is for our skin. Next one, my dear, we have honey from chestnut flower. Chestnut, my dear, is unique honey. There is only in Georgia. The very popular famous honey in our country. Hello? Very popular famous honey in our country and very beneficial, my dear. This type is strong and a little bitter, but for honey for heart, for blood circulation, for cholesterol in the blood, especially for men, for training, for diet and for weight loss.
ඇත්තනම කිව්වොත් මේ පැණිවල එකකට එකක් වෙනස් රසයක් තමයි අපට දැනෙන්නේ. අපි සාමාන්‍යයෙන් කන්නේ එකම රස හානි එකක්නේ. ඉතින් මේ කාන්තාව කියනවා වගේම ඒ පැණි එකකට එකක් වෙනස් මාරම අමුතු රසක් තියෙන්නේ. ඉතින් මේ වගේ පැණි කන්න නම් ඉතින් මේ වගේම රටකට එන්න ඕනේ. Wild honey. හනි ටෙස්ටින් වලට පස්සේ අපි මේ යන්නේ අපේ ගමනාන්තයට. ඉතින් මගේ ආසම තැන තමයි මෙතන හිම කඳු. ඉතින් හරිම ලස්සනයි යට තියාම අපි දැක්කන. ඉතින් අපි මේ ටික පයින් යන්න ඕනි. අපේ වාහනේ නවත්තලා අපි මේ පයින් යන ගමන්. ඉතින් මෙතෙන්ට ගිහිල්ලා අපට ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා. ඔයාලට යම් කිසි මුදලක් ගෙවලා ඒ ඇක්ටිවිටීස් වලට සහභාගී වෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි ගියේ බයික් රයිඩ් එකක්. හරියට බයික් එකක් හම්බුණා. අපි මේකේ අරනවා. මාර සුන්දර අත්දැකීමක්. ඔයාලට වැදගත් කාරණයක් කියන්න ඕනේ. අපි හිටිය තැනට වඩා මෙතන ගොඩක් සීතලයි. ටෙම්පරේචර් කියන්නේ රින මට්ටමේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට බීස් එක සෙම ගතිය තියෙනවා නම් ඔයාලා ඒ අවශ්‍ය බෙහෙත් එහෙම අරන් එන්න අමතක කරන්න එපා. මොකද මටත් බීස් එක තියෙන නිසා මම ඒ වගේ සමහර විට මට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වුණොත් එහෙම කියලා මම ඒකට අවශ්‍ය බෙහෙත් එහෙම අරගෙන තමයි ආවේ. ඉතින් ඒ වගේ දේවල් ගැන ගොඩක් දැනුවත් වෙන්න ඕනේ ඔයාලා. මේ බයික් එකේ තමයි ආවේ. මේ බයික් මේ කියන්න ඕනේ මේ කඳුල එනකොට පරිස්සමෙන් එන්න ඕනේ. දැන් අපිට වෙච්ච සිතුවීමක් ගැන කියන්න. මේ එද්දි එක බයික් එකක් වැටුණා. ඉතින් අපි ඒකට උදව් කළා තමයි ආවේ. එද්දි පරිස්සමෙන් එන්න. මොකද මමත් ගිහිල්ලා උදව් කරන්න කියලා මාත් ගිහිල්ලා එරුණා. මම හිරේ මිච්ච විතරම මේ වැටුණා. ඉතින් මේවා එනකොට පරිස්සමෙන් එන්න. ඒක තමයි කියන්න ඕනේ. සීතලයි. සීතලයි. අල්ලම යන්නයි යන්නේ. ඔන්න අපි ආවා. බයික් රයිඩ් එක ගිහිල්ලා ඉවරයි. දැන් අපි යන්න හදන්නේ කේබල් කාර් එකේ. ඒකත් හරි ලස්සන අත්දැකීමක් වෙයි. එහෙනම් අපි ගිහිල්ලා බලමු ඒකත්. අද දවසේ වත් සුපිරි. ඔයා කැමතිද? මේ මම දැනන් හිටියේ මෙයාට මේ හොඳට මේ බයික් හරිම පරිස්සමට මාව එක්කගෙන ගියා. අපි දැන් යන්න ඕන අන්න අර පැත්තට. මේ තමයි ටිකට්. අන්න අතෙන් තමයි අපි යන්නේ. එහෙනම් අපි බලමු. Let's go. Are you happy? ඉතින් මේ සුපිරි අත්දැකීම් විඳ ගන්න ගොඩක් අය ඇවිල්ලා තිබුණා. ඉතින් ඇත්තටම සුපිරිම අත්දැකීමක් තමයි. ඉතින් මෙන්න මේ වගේ ඇක්ටිවිටීස් තියෙනවා. අපේ බයික් රයිඩ් එකට ගියා අපි දෙන්නටම ලාරි 250.
ඉතින් මේ ඇක්ටිවිටිස් වලට අපිට යම්කිසි මුදලක් ගෙවන්න ඕනේ. ඒ ගෙවලා තමයි අපිට මේ ඇක්ටිවිටිස් කරන්න පුළුවන්. කේබල් කාර් එක යන එක අපේ පැකේජ් එකටම ඉන්ක්ලූඩ් වෙලා තිබුණ නිසා අපිට කේබල් කාර් රයිඩ් එකට ගෙවීමක් කරන්න ඕනි උනේ නැහැ. ඉතින් මේ අත්දැකීමත් විඳ ගන්න ඕනිම අත්දැකීමක්. ඉතින් උඩට යනකොට ඇත්තටම හරිම තිගස්මක් හිතේ තියෙනවා. නැත්තේ නෑ. මොකද උඩට යනකොට පහළ බලනකොට මාරම ලොකු පල්ලමක් පේනවා. ඉතින් ඒ නිසා ටිකක් බයත් එක්ක තමයි මම ගියේ. ඉතින් කේබල් කාර් එකේ අපිට විනාඩි 10ක් වගේ උඩට එන්න ඕනේ. ඊට පස්සේ මේ අපි ටිකක් වෙලා හිටියා. මොකද අපිට වෙලාවත් බලපාපු හින්දා ඉක්මනට යන්න ඕන හින්දා චුට්ටක් වෙලා උඩ ඉඳලා මේ ආපහු පහළට යනකම. බලනවා ඇති මම මොනවද මේ කියවන්නේ කියලා. මම මේ කියවන්නේ මෙහෙට එනකොට මේ බෙහෙත් එහෙම අරන් එන්න කියලා. මොකද සීතල නිසා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ එනකොට ඔයාලට පෙර සූදානමක් තියෙන එක හොඳයිනේ. අවදානමක් ගන්නවට වැඩිය පෙර සූදානමක් තියෙන එක හොඳයි. ඒ නිසා ඒ බෙහෙත් අරන් මම ගේන්න කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් කියන්නේ. පහළ බලද්දි නම් මාරු විදිහට බයින්නවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ජෝර්ජියන් ගාමනේ දෙවනි දවස ඉවර වුණේ. මම මේ කෝපි එකක් බොනවා. අපේ එක්කෙනත් ගත්තා ජෝර්ජියන් බියර් එකක්. අපි යාගේ මහා බලමු මේ බියර් එක හොඳයිද කියලා. මේක මෙහි ලෝකල් බියර් එකක් නේ. හොඳයි කියලා කිව්වා බලමු. සීතලේ. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එකෙන් සබ් ගන්නවා. ටිකිලියා YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ හොඳ නම් like එකක් comment කරන්න. එහෙනම් ගිහින් එන්නම්. bye bye.